මගේ නෙළුම් මල රෝස පාට චීතර කැපිලා පෙහෙද්දි ඉනින් උඩ වතුරට පෙඟුණු නෙළුම් පොහොට්ටු දෙකක් මගේ ඇස්වල බැමි කඩාගෙන යද්දි මම පීනුව එතනින් ඉවතටයි. උඹට දකින හැම ගෑණි ගැනම හිතන එක ඒ කෙල්ල ගැන නොහිතද්දි හරි පුදුමයි පුතේ. සහෙල් බල්ලා වගේ හැම පද්දුරටම කකුල ඉස්සුවට අන්තිමේට ලගින් එක කූඩුවක් හොයාගන්න වෙනවා පුතෝ. ආන්න ඒක මතක තියාගනින්. තාත්තා කවුරු ගැනද මේ කියන්නේ? ඒක දැනගන්න අපි යමු අද කතාවට. කතාව කියවනයි ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. පිටුපසින් ආපු මස්සිනා මාව වතුරට තල්ලු කරේ බවිනු පාරට කෑ ගහගෙන වතුරට මම ඇද්ද වැටෙද්දී. මූණේ වතුර ගිලී අතිම ඉක්මනට අත් දෙකේ වාරුවර මම පාත්තයා වගේ අත් ගසා දමා නැගිට්ටේ අහුනත් කන්න පුළුවන් තරම් තරහකින්. හැබැයි හැරුණුකට පිටිපස්සේ නොහිටපු මස්සිනා ටිකකින් වැව මැද මාළුවා වගේ පීනද්දි මං බලන් හිටියේ ඒ දිහා ඇස් දල්වගෙනයි. රන් පැහැයට හුරු කහපා හමට වතුර බින්දු එරෙලියට දිලිසෙද්දි එක තාලෙට වතුරේ නටන කකුල් දෙක එක්ක වැනෙන අත්දැකලා මෙච්චර ලස්සන කොල්ලෙක් මොකට නළුවෙක් නොවී ඉන්නවද මන්දා කියලා මට හිතුනේ. කල්පනාලුවට කෙසේ වෙතත් මූන්ට වැදෙන වතුර පායට මම හැරිලා බැලුවේ ඒ පැත්තටයි. මෙච්චර වෙලා මාව පේනුවේ නැති නෑන පොඩ රවාගෙන බලන් හිටියේ හරියට මම ඒකිට වතුර ගැහුවා වගේ. තමුසි සහිල් අයියට ලයින් දානවනේ. එව්ව දැම්ම කපා ගන්නවා. දවසකයා මගේ. මට ඒ වචන වලට ආවේ තරහක්. අයියකෝ මිනිස්සෙක් දිහා බැලුවතරදී වගේනේ මේ නෑම්බිගේ කතාව. ඔයාගේ අයියව ඔයාම තියාගන්න මට එපා. අනික මට ඕනේ කෙනෙක් දිහා බලන්න අවසර ඕනේ නෑ මැඩම්. අපි දෙන්න අතර තියෙන පරතරේ පොඩි දුරක් වෙද්දි එහෙම කියපුවම වතුර මතින් පාරක් ගැහුවේ මූන්ටම වදින්නයි. ගිලිලා නාන්න ලැබිලා නැති වුණාට හැම තිස්සෙම උතුරෙන වතුර ටැංකියේ මෙහෙම වතුර සෙල්ලම නම් නිතරම කරලා තියෙන නිසා ඒකට හොඳ පුරුද්දක් තියෙනවා මට. අනේ ඔයාලා සෙල්ලම් කරනවද? ඈත තියා පීනගෙන ආපු අක්කා අපිට මැදිහත් වෙද්දි පොඩි නෑනම් පුච්චන්න පුළුවන් බැල්මක් දාපුවම රණ්ඩුව සෙල්ලමකට අරන් විනෝද වෙද්දි මස්සිනත් එකතුනේ අපිටයි. කුස ළඟටම වතුර තියෙද්දි මේ වෙද්දි බාගෙට නාලා ඉන්න මම කීප පාරක් නහය ඇඟිලි වලින් හිර කරන් වතුරේ ගිලිලා ගොඩ ආවේ ජීවිතේ පළවෙනි පාරට සතුට විඳින ගමන්. වතුර යට ඇස්සලපු මම දැක්කේ කොළ පාටට හුරු ජල ධාරාව. අතරින් පතර කෙල්ල ළඟට ගිහින් වතුර ගැහුවට වැඩියෙන්ම මම ළඟට නොගියේ අනික් වදකාරියෝ දෙන්න බාගෙට ඇඳන් රගන නිසායි. හරියට ඇඳුමක් දාගන්න දන්නේ නැති මෝඩියෝ මමටත් පිස්සුනේ. මුන් දැනට මොක්කු එක රූම් ඇද්දද කියලා උන්ටවත් මතක නැතුව ඇති. තව මෙතන මගේ ඇඟෙත් එල්ලෙන්න එනවා පොඩි බේසමියෝ. උන් දෙන්නට හිතින් බැන්නට මගේ නෙළුම් මල රෝස පාට චීතර කැපිලා පෙහෙද්දි ඉනින් උඩ වතුරට පෙඟුණු නෙළුම් පොහොට්ටු දෙකක් මගේ ඇස්වල බැමි කඩාගෙන යද්දි මම පීනුවේ එතන ඉවතටයි. අයියේ මෙහෙ එනවාකෝ අප්පා. පීනන මල් ළඟම පොඩි නංගි ඉන්න නිසා මට නිදහසේ කෙල්ල දිහා බලන්නවත් ඉඩ හසර නොලැබෙද්දි මම බැනලා එළව්වේ කුණ්ඩවාලෙව. වතුරෙන් ගොඩ යන කෙල්ලව දකිද්දි අහක බලපන් කියලා ඔළුව අතෙන් හරවන්න වෙන තරමේ බැල්මක් කිබේම මගෙන් එලි බහිද්දි මං බලන් හිටියේ සුන්දර දර්ශනය දිහා. තෙත දියරිද්දෙන් පේන වීණාව වගේ හැඩ පුංචි ඇඟ පුරා ඇලුණු දිගු කොණ්ඩේ අමාරුවෙන් ඇදලා අතින් නලන් ගුලි කරමින් අඩියෙන් අඩිය උඩට යන කෙල්ල ගෙලමුල රඳවගත්ත කොණ්ඩ ගුලිය තද කරන ගමන් හැරුණ වෙව පැත්තටයි. ලාදඹුරු හැමට වැටුණු ඉරේලිය එක්ක තිලිසනේ මූණ පුරා රැඳුණු වතුර බින්දු ගැන මට ඇතිවුණේ ලෝභකමක්. ළඟට ගිහින් පිහ දාන්න හිතනේ පුංචි වතකමල දිහා බලන් හිටපු මම ටිකක් එහාට පීනුවේ නංගල දෙන්නත් ගොඩ වුණු නිසායි. බුරුල් කරපු රෙද්ද ලැම මතින් තද කරන් අම්මට කියලා පිටේ සබන් ගාගත්ත කෙල්ල අම්මා ළඟටම වෙලා ඇඟේ සබන් ගාගන්නකල් මමත් ගොඩ වෙලා යාන්තමට සබන් ගාගත්තා. නංගිලා දෙන්න ලොකු බෑග් එකකින් එක එක බෝතල් අරන් තැන් තැන් වල ගාගද්දි මම කල්පනා කරේ අම්මා එක්කම සබන් කැටේ බෙදාගෙන ගාන කෙල්ල කොයිතරම් සරලයිද කියලා. අම්මා එක කෙල්ල එකතුයි. ඒ නිසා අම්මා අවුලක් නෑ. තාත්තා නම් කොහොමත් ගොඩ. කොහොමද මාමව නම්බගන්නේ? මා මෙදුව දෙනවද කියලා අහන්න තිබුණා. මාමා පහනේ භූතයා වගේ කෙල්ල මැත්තේ මැනෙන්නේ නැති තාත්තෙක් වුණා නම්. මොකද කරන්නේ? කෙල්ල විල්ලන්නේ කොහමද? මගේ හිතට ආපු පැනේට පිළිතුරක් වෙනුවට ආවේ තවත් පැනයක්මයි. තාත්තට කලින් කොහොමද කෙල්ලව සෙට් කරගන්නේ? කෙල්ලෝ නතින් මචන් කියලා හිතාන හිටපු මට මෙහෙම කෙල්ලෙක් ගණන් උස්සද්දි ආතල් එකට මහ ගොඩක් සෙට් වුණාට ආදරයට එකම එක කෙල්ල සෙට් වෙන්නේ නැහැ වගේ කියලා මට දැන් තේරිලා තිබුණේ.
ෂැම්පු දාගත්ත කෙල්ල කොණ්ඩෙත් අතුල්ල වැවට බැස්සා. කෙල්ල ටිකක් ගැඹුරට ගිහින් එබි නානකොට මමත් පීනගෙන ගියේ පැත්තටයි. කෙල්ල ඇස්වලට පේන මානෙන් නතර වුණ මමත් ගිරිලා ගොඩ එද්දි මම දැක්කේ වතුරේ ඉඳන් වටයක් කරකිලා කොණ්ඩේ කැරගෙන හිටිය ආසාවෙන් බලන් ඉඳලා වතුරෙන් ඉස්සෙන කෙල්ලව. හරියට නොඇන්ද දියරෙද්ද එක පැත්තක් කැරකුණු පාරට එහාට ගිහින් තියෙද්දි ඒ ඇඟෙන් කොටසක්ම මගේ ඇස් කිනි තිබ්බේ සීතල වතුරේ මාව අවුලවමින්. එක තප්පරෙන් ඒ දැකපු දේත් එක්ක කෙල්ල ඉක්මනට දියරෙද්ද හදාගatti මම වතුරේ එබුනේ කෙල්ලට මම දැක්ක බව නොහැගෙන්න. මේ කෙල්ලව ආයෙ වෙව්වට ගේන්නේ නැහැ. යකෝ තව මිනිස්සු දැක්කද දන්නේ නැහැ. ඕව මට විතරයි බලන්න පුළුවන්. හිතක් ගිය අනික් වයි පාලනය කරගන්න මම කෙල්ලට බැන වට කිහිපයක් පීනුවේ පොදු තැන්වල පෞද්ගලික වැඩ කරන්න බැරි නිසයි. ඊටිතත් ගෙදර ඉඳලම මාමලා පිටත් වෙද්දි මට දැනුනේ නිදහසක්. මොකද අර වදකාරියෝ දෙන්න කොයි වෙලෙත් ඇගේමයි. එලෙව්වට යන්නේ නැහැ පොඩි එකේ. ඒකි හිතන් ඉන්නේ මම ඒකේ බූදලේ කියලා. රෑ කෑමෙන් පස්සේ කාමරේට රිංගගත්ත මම දේශනයකට අවශ්‍ය කතාවක් සකසද්දි තාත්තා තට්ටු කරේ දොරට. "ඕ එන්න තාත්තේ." ලැප් එක වහපු මම ළඟ තියෙන පුටුව ලං කරේ තාත්තට ඉඳ ගන්න. "මේ දවස්වල වැඩ කොහොමද කොල්ලෝ?" "තාත්තේ ඔයා ඔය වටෙන් අත දාලා නහය අල්ලන්න නැතුව කෙලින්ම ඇල්ලුවා නම් නරකද?" මම එහෙම කිව්වේ තාත්තා මේ අරාදින්නේ වෙනම කතාවකට කියලා තේරිලයි. මේකයි අම්මා මේක අහන්න ගියේ. මම කීවා කොල්ලගෙන් මම අහන්නම් කියලා. මේකයි මේ තාත්තේ මොකෝ මේ කියන්නනේ. පොඩි නංගි විජිනිම ඔයාට යෝජනාවක් ගෙනාව මාමා. නංගි නම් කැමතිලු. මගුලක් කතා කරනවානේ තාත්තේ මේ. මට නම් බෑ ඔය නැටිචර කරගහන්න. තරහ ගෙපු පාට පුටුවෙන් නැගිටපු මම එහෙම කියලා ජනේලෙ ළඟට ගියේ තාත්තත් නැගිටිද්දි. යකෝ මොන වුණත් ඒ උඹේ නංගි හරියට කතා කරපන්. උඹ මහ ලොකු සෙන්ට ඇලෝසියස්නේ. අනික් අයට එක ඇඟිල්ලක් දික් කරද්දී Tamanට ඇඟිලි 4ක් දික් වෙනවා කියලා මතක තියාගන්නවා සහේල්. තාත්තේ මං කතා කරා වැරදි ඇති. හැබැයි මට බෑ නංගි ගැන එහෙම හිතන්නවත්. ජනේලෙන් ඉවතට ඇස් නොගෙනම මම එහෙම කිව්වේ තාත්තගේ තරහ ලේසියකට ඇවිස්සෙන්නේ නැති වුණාට තරහ ගියොත් කුටි කාලෙවත් බේරුමක් නැති නිසායි. උඹට දකින හැම ගෑණි ගැනම හිතන එක ඒ කෙල්ල ගැන නොහිතේති හරි පුදුමයි පුතේ. සහේල් බල්ලා වගේ හැම පඳුරටම කකුල ඉස්සුවට අන්තිමේට ලකින් එක කූඩුවක් හොයාගන්නම වෙනවා පුතෝ. අන්න ඒක මතක තියාගනින්. තාත්තේ මම නංගිව බදින්න බෑ ගොඩ කසාද බදින්න බෑ කිව්වේ නෑනේ. එම්මේ හිට චූටි කෙලි පැටියෙක් හොයලා කලට වෙලාවට ඒවා කරගන්න බැරිය. ඒ කතාවට නම් තාත්තට ආව හිනාවක්. අනේ බං මොකටද මයි කට රෑ වෙනකල් ඉන්නේ නැතුව නිදිනවා. තාත්තා ගියපුවම මට කල්පනා වුණේ ඒක තමා පොඩි අංගනාව එච්චරම අඟර දඟර පෑවේ කියලා. ඒක ගිහිතේ ඇත්තම මම ළඟට වහවැටේ කියලා. ඒව හොඳයි දැනුත් දැකලා නැති අයට. එහෙම හිතලා ඇස් පියාගත්ත මගේ ඇස්වල ඇදුනේ වතුරෙන් ගොඩ වුණ කෙල්ලගේ හැඩ ඇඟ. එහෙම මෙහි වෙලා පෙනුනේ කොටස වගේම පීදෙන්න මාන බරන නෙළුම්. වෙනදට වඩා හිත ඇතුලේ රවුම් ගහපු ඒ අකුයිකරු සිතුවිලි මාව සම්පූර්ණයෙන්ම පාලනය කරද්දී ඇවිස්සුණු කඩුගුලක් වගේ තිබුණ ඒ නොසන්සුන් හැඟීම් මම මගේම ලෝකයක තනි වෙලා නිදාස් කරලා දාලා දැනුණු සැහැල්ලුව එක්කම හතිලන පපුවත් නිවෙන්න එක්ක ඇඟ හොදන් ඇඳට ආවේ හෙට ලියන්න හිතාගෙන අද නිදිය ගන්න බලන්මයි. මැනිකේ මේ ඔය තරම් ගණන් පෙන්නන්න එපාකෝ අප්පා. මගේ මොකද්ද තියෙන අඩුව? මම ඇහුවේ කෙල්ලව දාගෙන ඉස්කෝලේ යන අතරතුර පුරුදු විදිහටම තාරුකා මල්ලි ආය ළඟ බයික් එක නතර කරලා. ගණන් පෙන්නන්නේ දන්න හින්දා. ආව මෙතන විකාර කියන්න. ආපු අලුත මේක් නැතුව හිටපු කෙල්ල දැන් එකට 1000ක් කියද්දි ඒ පුංචි කට තද කරලා හත දෙන්නයි මගේ හිත ගීවේ. ඒ තරම් හුරතලයට ඒ චූටි ලිප්ස් හෙලවෙන්නේ. හැබැයි ඉතින් වැඩේ කරපු දාට මගේ දත් 32 බඩේ තමා. ඔය පෙන්නන ගණන් ඇති මගේ අම්මා. ආදරේ හිතලා නෙවෙයි නම් මේ වෙද්දි මම ඇයි සඳුනිට කරපු දෙයද නැත්තම් තාරුකාට කරපු දෙයද? අක්කලා දෙන්නම් මට විස්තර කීවා. කෙල්ල හඳුන් පුත කිහින් ගෑවෙන්නේ ඒක හුස්මට කියලා දානකොට ඊළඟට කියන එක මොකද්ද කියලා මට හිතා ගන්න බැරි වුණාට උන් දෙන්න ගැන ඇති උනේ තරහක්. මොනවද උන් දෙන්න කීවේ? කීවේද? කැමතියි කියලා පස්සෙන් ආපු එකයි අවශ්‍ය හැමදේම කරගත්ත එකයි. තව මොනවද දැනගන්න ඕනේ? මැනිකේ අනේ මේ අහන්නකෝ. මං එහෙම කරේ නෑ කියලා වට බොරු කියන්නේ නෑ. හැබැයි මට උඹව ඕනේ ඒකට නෙවෙයි මුළු ජීවිත කාලෙම ළඟ තියාගන්න.
ඒ අතකින් මම ඇදලා අරන් කිව්වේ මගේ පපුව හිර කරන්න. හැබැයි මාව අත් දෙකෙන්ම තල්ලු කරපු කෙල්ල ලොකු හුස්මක් එක්ක හොළුව හෙලෙව්වේ නෑ කියන්නේ. ඔයා හරියන කෙනා මම නෙවෙයි, වෙන කෙනෙක් හොයාගන්න. එහෙම නැත්නම් මම ආපහු යනවා. කෙල්ලගේ කිසි අනුකම්පාවක් නැති වචන වලට මම විනාඩි ගානකට සතුට වෙනුවෙන් කරගත්ත මෝඩකම හොඳටම තේරුණා. ඒ අතීත මැනිගේ ඔයා අනාගතේ ප්ලීස් මට වෙනස් වෙන්න අවස්ථාවක් දෙන්න. ඔව් ඔයාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මට වෙනස් වෙන්න බෑ. මට පරක්කු වෙනවා අපි යමුද? මං ඔයා වෙනස් කළොත් මගේ වෙනවද? ප්‍රශ්නයත් එක්ක බයික් එක ස්ටාර්ට් කළත් කෙල්ලගෙන් ඒකට පිළිතුරක් ලැබුණේ නෑ. එයා අහනවා වගේ මට වෙනස් වෙන්න පුළුවන් නම් ඒත් එහෙම වුණොත් දවසක එයාටම පසුතැවීමක් ඉතුරු වෙයි. පිළිතුරු නොදීම ගියපු මම පාසල් ළමයි පේන්න නැති වසර ලද ගේට්ටුවේ පළුවක් අරගෙන ඇතුළට ගියේ පන්සිල් ගන්න සද්ද තැන තැන රැඳවූ ස්පීකර් හරහා ඇහෙද්දී. පොඩි නෝනා කොහෙද මාරු වෙන්නේ? එනවා මෙහාට. හැරෙන්න කලින් මේ සරත් සර්ගේ කටහඬ කියලා අඳුරගත්තම. පියෝපු බොත්තම් අතරින් ඇදිලා ගිහින් පෙනෙන බඩ තව තඩි වෙලාද මන්ද. එක්ක බඩට හරියන ෂර්ට් එකක් දන්න ඕන. මේක ඉරෙන්න යනවා නාකියා. හිනා වෙලා හිතින් බැන බැන ළඟට ගියපු මම හිටගත්තේ සීරුවෙන්. ඇයි තමසට වෙනම නීතියක්ද? යනවා ගිහින් බුදුමැදර වටේ වල් ගලවනවා. ඒක ඉතින් අලුතෙන් හිටවල තමයි ගලවන්න වෙන්නේ. ඇයි යකෝ හැමදාම වල් ගලවනවා. හරි සර්. හරි සර් තමයි. ආයෙ පරක්කු වුණොත් දානවා පාරේ වල් ගලවන්න. යනවා දැන්. උදේ දවසම හරිම සුබ වෙලා පටන් ගත්තේ ඉහෙන් කනින් දාඩිය පෙරාන වල් ගලවලා පන්තියට යද්දි සර් පන්තියට ඇවිල්ලත්. දින කිහිපයක් මස්සෙනාගේ වැඩි කතා බහක් නෙවෙද්දි මං හිතාගත්තා උත්සාහය අත්හැරලා වෙන කෙල්ලෙක් සිට් කරන් කියලයි. ඒත් සතියකට විතර පස්සේ රෑ කෑම වෙලාවේ අතෑරපු බෝම්බෙන් අපි තුන්දෙනාගේම කටවල් හැරුණේ බත් කටට නෙවෙයි එයාගේ කතාවටයි. ස්තුතියි.